හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා එකතුලා ඉන්නේ HRSL YouTube නාලිකාව සමග. ඔයාලට මම අරන් ආවිල්ලා තියෙනවාද නුවරඑළිය ප්‍රදේශයෙන් වටිනා කියන ඉඩමක්. ඇත්තටම ව්‍යාපාරික කටයුතු වලට ඒ වගේම පදිංචියට මේ හැම දෙයකටම ඉතාමත්ම සුදුසු පරිසරයක් තමයි මම ඔයාලට නුවරඑළිය ප්‍රදේශයෙන් අද අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මගේ HRSL YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. බලමු මේ ඉඩමේ තත්ත්වය කොහොමද කියලා. මේක පිහිටලා තියෙන නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක් දුරින්. සංචාරක ස්ථාන වලට සමීපව ඩිග්‍රී වැවට කිලෝමීටර් 1යි තියෙන්නේ. නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයටම තියෙන මීටර් 150යි. සංචාරක ව්‍යාපාරයට සුදුසු නිස්කලංක පරිසරයක් කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරන්නේ. ඉතින් නුවරඑළිය කියලා කියන්නේ ගොඩක්ම වටින ඉඩම් ගොඩක් වටින ප්‍රදේශයක් හැටියට කතා කරන්න පුළුවන්. මොකද ගොඩක් සංචාරක අය ඒ ස්ථාන වලට පැමිණෙන නිසා. ඒ වගේම තමයි මේ පර්චේස් 52ක් තියෙන මේ ඉඩමේ සංචාරක ව්‍යාපාර සුසු නිස්කලංක පරිසරය. ඒ වගේම කුඩා නිවසක්ද මේ භූමියේ පිහිටලා තියෙනවා. කබානක් ආකාරයට සාදපු විදුලි හා ජල සහසුකම් ගැටලුවක් නැහැ ඒවා තියෙනවා. මුලින් සඳහන් කළා වගේ පර්චේස් 52ක් තමයි මේකේ භූමි ප්‍රමාණය. ඉතින් මේ ඔක්කොමත් එක්කලා පර්චේස් එකක් වෙනවා ලක්ෂ 4.25 4,25,000ක් වෙනවා මේකේ එක පර්චේස් එකක්. ඉතින් මේ ප්‍රදේශයේ මේ වෙනකොට මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා එක පර්චේස් එකක මිල ලක්ෂ 8ක් කියලා. හදිසි මුදල් අවස්ථාවක් නිසා තමයි මේ විදිහට මිල අඩු කරලා මේ ඉඩම විකුණන්න තීරණය කරලා තියෙන්නේ. අපි බලමු ඉඩමේ වටපිටාව කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඉඩම පිහිටලා තියෙන ආකාරය. වගා කටයුතු වලටත් ඉතින් ඇත්තටම හොඳයි. හැම දෙයකටම හොඳයි මේ ප්‍රදේශය වලට පේනවා ඇති. ඉතින් තව වැඩිදුර අවශ්‍යතම් විස්තර අවශ්‍ය නම් මෙන්න මේ ටෙලිෆෝන් නම්බරයට කතා කරලා ඔයාලට පේන තිරේ දිස්වනවා අයිතිකරුගේ දුරකථන අංකය කියලා. මේකට කෝල් එකක් දීලා ඔයාලට තව වැඩි විස්තර මේ ඉඩම සම්බන්ධව ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මම ඔයාලට මතක් කරන්නම් ටෙලිෆෝන් නම්බර එක 070 113 37 31 070 113 37 31. ඒ වගේම 076 42 54 02 076 42 54 02. ඉතින් මේ ටෙලිෆෝන් නම්බරයට කතා කරලාට පුළුවන්කම තිබෙනවා මේ ඊටම සම්බන්ධව තව විස්තර දැනගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.